මේ කවුද මේ? එයා නම කියලා දාවේ. එයා නම කිව්වද? කවුද මේ? ඔයා කොහෙද යන්නේ? මෙතන ඇක්ෂන් කියන්නේ අප්පා මම දැන් මේ ඇක්ෂන් එකක් බලාගෙන ඉන්නවා. ඇක්ෂන්. ඔයා මොකද්ද කරන ඇක්ෂන් එක? ඔයා කොහේ ඉඳලා දාවා? හරි ලස්සනයි. මං අයියා දබාන්ට චුට්ටක් කන්නේ. තමාරි. ඔයා අයියා නගි කරම්බු කොහෙද? ගෙන අයියා පොඩ්ඩක් ඔය මහියංගනේ පැත්තෙන් ගිහම අයියා කොළඹ යන්නේ. ඔයා බස්ලුට් එකද වැඩ කරන්නේ? අයියා අයියා දන්නේ නැහැ මං කවුද කියලා. නෑ නේ. ඔයා ටික්ටොක් කරනවනේ. මට නිකන් දැකලා මිනිස්සු. ඉස්සුදා මං ටික්ටොක් කරන්නේ මං මේ ගිය අවුරුද්ද කළු ෆිල්ම් එක තමයි අයියා. කද්ද අයියා මතකත් නෑ මේ. ඔයා ඒ තරම් ෆිල්ම් කරනවා? මතක නැතිද? අයියා ගොඩක් කරලා මතක නෑ මේ. කවුද කොහා ෆිල්ම් එක කරේ අයියා? කවුද කොහා? කවුද කොහාද සුවද කොහාද? කවුද කොහා මේ සුවද කරන්නේ අයියා? කවුද කොහා ෆිල්ම් එක කරේ? මට විනිශ්චය මණ්ඩලයේ සම්බන්ධ දැනුවත් මම නම් එහෙම දෙයක් බලලත් නෑ, දැකලත් නෑ, අහලත් නෑ. අයියා නම් මගේ නම හරවන්නේ නැද්ද අයියා? පොඩ්ඩක් දෙන්න නම තිබුණානේ. ඔයා කියන දේවල් වලට නම නෙවෙයි මට උන්නේ හිතෙන්නේ තමයි. ඇත්තටම ඔයාගේ නම මොකද්ද? මගේ නම අයියා බින්දි ආයිෂු අයියා බින්දි ආයිෂු. අහුන්නේ නෑ. බින්දි ආයිෂු. බින්දි ආයිෂු. නෑ එහෙම නමක් අපි අහලා නෑනේ. ඔයාගේ ජීවිතේ දෙන්නේ. අයියා මෙහෙමයි කොහොම මං ඊළඟ ඓශ්වර්යනේ අයියා. එතකොට ඓශ්වර්යට ඉස්සරහෙන් දානවා වෙන්න කියලා. එතකොට අයියා එතකොට පොෂ් කළා කපලා කොටලා ගත්තාම අයියා බින්දි ආයිෂුනේ අයියා. තමයි බින්දි ආයිෂු. ලස්සනයි. ඇත්තටම